مهت سنة سلامتنا نبلغينا نتصلنا හායි ඉතින් කොහොමද අහට මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද දැන් නම් කරන්න හිතන් හිටියේ මේ දවස්වල O level exam එකට නිවාඩු දෙන්න හින්දා මම පොඩ්ඩක් මං ගැන හිතන්න කියලා හිතුවා. මම පොඩ්ඩක් nails වල cuties ගා ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් මම nails art ටිකක් ලොකුවට ඩිසයින් නම් දන්නේ නැහැ. ඒ වුණාට මට පුළුවන් විදිහට මම nails වල cuties ටික ගාගත්තා. ඉතින් අපි බලමු මගේ nails art ටික. කියන්නේ ලොකු art නම් මම කරන්න දන්නේ නැහැ. ඒ වුණාට මම පොඩි ඩෙකොරේෂන් එකක් දැම්මා. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට ඒ ඩෙකොරේෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් දැන් මං නෝට් එකක් ලියන්න තමයි හදන්නේ හිස්ටරි වල. ඉතින් මම දෙවෙනි දවසේ තමයි මම nails art එක දැම්මේ. පළවෙනි දවසේ තමයි ඔය වීඩියෝ එක තියෙන්නේ. ඒක නිසා තමයි nails art එක පෙන්වන්න නැත්තේ. ඉතින් දැන් අපි හිස්ටරි පාඩමේ නෝට් එකක් ගහමු. අපේ ක්ලාස් එකේ දුන්න නෝට් එක තමයි දැන් ලියන්න මම ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු. මම ඔයාලට ස්ටඩි ටිප්ස් ටිකකුත් ගේන්න තමයි මේ බ්ලොග් එක දැම්මේ. ඉතින් මේ බ්ලොග් එකේ ඔයාලා ආසම ස්ටඩි ටිප්ස් ටිකකුත් තියෙනවා. ඉතින් ඔයා පාඩම් කරනවා නම් මේක ඔයාලට දැන් ඉස්සෙල්ලාම තාම පාඩම් කරන්න අල්ලවත් නැති කෙනෙක්ට ඔයාට කරන්න පුළුවන් හොඳම ටිප්ස් එකක් තමයි ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ මනස සංසුන් කරගෙන ඉන්න. පාඩම් කරන්න ගත්තී හොඳ මනසක් හදාගන්න පුළුවන් ඔයාලට භාවනා හැම කරලා. ඉතින් මම නම් භාවනා කරලා තමයි පාඩම් කරන්න පටන් ගන්න. එතකොට තමන්ගේ මනස රිලැක්ස් වෙනවා. ඒ පොතේ තියෙන දේවල් අපිට ධාරණය කරගන්න හැකියාවක් තියෙනවා. ඒක නිසා තමයි ඉස්සෙල්ලාම ටිකක් කම්මැලි නම් ඔයා හිතන්න තමන්ගේ ගෝල් එකට යන්න කොහොම හරි ඕනි කියලා. ඒ වගේම ඔයා රෑ ස්ටඩි කරන කෙනෙක් නම් ඔයා ටිකක් දවල් වෙලා නිදාගෙන රෑට ටිකක් වෙලා වැඩිපුර කාලයක් ඇහැරගෙන ඉන්න බලන්න. ඉතින් මට නම් ඇත්තටම උදේට ඇහැරගෙන ඉන්න බෑ. ස්ටඩි කරන්නත් බෑ. ඉතින් මට රෑට තමයි හොඳට ස්ටඩි කරන්න පුළුවන්. මම මේ දවස්වල ටික තමයි පාඩම් කරන්න පටන් ගත්තේ මේ පෙබරවාරි මාසේ ඉඳලා. තව මාස කිහිපයක්ම තියෙනවා අපේ එක්සෑම් එක ළඟත් නැහැ. අපි අලුතෙන් 10 වසරට ගියා විතරනේ. ඉතින් මම නම් 9 වසරට වඩා 10 වසර මාරම ලේසි කියලා හිතනවා. ඉතින් ක්ලාස් එකේ තිබ්බ නෝට් එකක් ලියන ගමන්ම අපි මේක ගැන තව දුරටත් කතා කරමු. ඉතින් ඔයාලට තව ස්ටඩි ටිප්ස් එකක් කිව්වොත් එහෙම ඔයාලා දැන් ඔයා ඒක පාඩම් කරනවට අමතරව ඔයා ඒක වෙන කෙනෙක්ට කියලා දෙන්න උත්සාහ කරන්න. එතකොටත් හොඳට ඔයාගේ ඔළුවට ධාරණය කරගන්න පුළුවන්. ඇත්තටම මම කොහොම හරි මේ ටාගට් එකට යන්න වැඩ කරන්න කියලා හිතන්න. එතකොට ඔයාට ස්ටඩි කරද්දී හොඳට ඔළුවට දාගෙන ඒක ආසාවෙන් කරන්න. ඇත්තටම ස්ටඩි කරද්දී අවුලෙන්වත් මුකුත් හිතන්න නැතුව කරන්න එපා. ඒ කියන්නේ තමන්ගේ සතුටින් කරන්න. තමන් මේ වගේ දේවල් කරනව ඉස්සරහට තමන්ගේ හීනට ගිහිල්ලා ඒ බලාපොරොත්තු ඇතුව තමන්ගේ ස්ටඩි වලට කරගන්න. තව එකක් තමයි සමහර අයට කම්මැලි. පාඩම් කරන්න. තමන් ඉස්සරහට කරන ජාති මවා ගන්න. තමන් හීනට ගිහිල්ලා තමන්ගේ හීනේ දැන් ඔයා හිතන්නකෝ ඔයා දැන් ටීචර් කෙනෙක් ඩොක්ටර් කෙනෙක් වෙන්න යනවා කියලා.
ඉතින් ડોක්ටර් කෙනෙක් ගිහින් මවාගෙන මම මේ දැන් කොහොම හරි යනවා කියලා තමයි ස්ටඩීස් කරන්න ඕනේ. ඉතින් මම නම් අනිවාර්යයෙන්ම එහෙමයි ඔයාලත් කම්මැලි නැතුව ස්ටඩීස් කරන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. ඔයාලත් ඔයාගේ හොඳට ස්ටඩීස් කරගෙන ගියොත් එහෙම ඔයාලට ගෝල්ස් වලට යන්න ලේසි. හැමෝම අහලා තිබ්බනේ මගේ ජර්නලින් බුක් එක පෙන්වන්න කියලා. ජර්නලින් කියන්නේ මොකක්ද? ජර්නලින් කියන්නේ අපේ තියෙන වැරදි හදාගන්න පුළුවන් පොඩි පොතක්. ඇත්තට මේක මාරම ලස්සන විදියට ඔයාලා කැමති විදියට හදන්න පුළුවන්. හැමෝම මගේ ජර්නලින් බුක් එක නම් ආස වෙලා තිබ්බා. ඉතින් මම ෂෝට් දාලා තිබ්බා මගේ ජර්නලින් බුක් එක හදන හැටි අනිත් YouTube එකේ. ඉතින් ඒවත් බලන්න. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් හරිම ලේසි. මම achieve කරගන්න goals ඒ වගේ જાති මම මොනවද අත්දැක කරේ මට මොකද්ද උනේ. ඉතින් මම මේක ධෛර්යයක් වගේ තමයි පාවිච්චි කරන්නේ. මම වැලන්ටයින් ඩේ එකටත් හැදුවා. ඉතින් පෙබරවාරි මාසේ ආදරණීය මාසෙනේ. ඉතින් මම වැලන්ටයින් කියලා හැම ලොකුවට වැලන්ටයින් එකකුත් නෑ. ඉතින් මම නිකන් හැදුවේ. කපල්ස් විතරක් වැලන්ටයින් සමරන්නේ නෑනේ. හැබැයි මම සමරන්නෙත් නෑ. ඒ වුණාට ආදරණීය දවස හැමෝටම අයිති. ඉතින් මේ දැන් ටිකක් මම රිලැක්ස් වෙලා ඉද්දි අපේ පූසා ඇවිල්ලා මම ගාව මම පූසවත් අරගෙන කාමරේට ආවා. ඉතින් ටිකක් එයත් එක්ක ඉද්දි මාරම රිලැක්ස් එකක් තමයි දැනෙන්නේ. එයා ටිකක් නපුරුවම හිටියට එහෙම ඉන්නෙත් නෑ. ඒ වුණාට එයා දකිද්දි මගේ හිත නිවෙනවා. ඒ වගේම හරිම ආදරණීය පුසෙක්. මම ආසයි බාලොන්ටත් ආසයි. මෙයාගේ නම නම් චූටි. ඉතින් එයා හරිම හොඳයි. ටිකක් විතර නපුරු යොම හිටියට. එයා ඉතින් බඩගිනි වුණාම තමයි වැඩිපුරම මගේ කාමරයට වෙලා ඉන්නේ. ඉතින් අපි ආපහු වැඩ පටන් ගමු. ජර්නලින් කරන්න මම ජර්නලින් වීඩියෝ එකකුත් අරන් ආවා. ඒක මට සෙට් නැති හින්දා මම ආයෙ අලුතෙන් මගේ ජර්නලින් බුක් එක හදපු විදිහත් එකම වීඩියෝ එකක් ගේන්න. ඉතින් මගේ ජර්නලින් බුක් එක මමයි හැදුවේ. ඔයාලට පුළුවන් සාමාන්‍ය 120 වගේ පොතක් අරගෙන ඒකේ මම කැමති විදිහට චිත්‍ර ඇඳලා මුල් පේජ් එකත් හැදුවේ මම. A4 කොලයක් අලවලා ඒක මම පේන්ටින් එකක් කරා. ඉතින් ඒක තමයි ඔය ඉස්සලාම තියෙන්නේ. අපි අන්තිමට බලමු මගේ ජර්නලින් එක කොහොමද මම හදලා තියෙන්නේ කියලා. Lock of attraction මම මීට කලිනුත් මේ ගැන කතා කරලා තියෙනවා. Lock of attraction කියන්නේ මං හිතනවට වඩා මම විශ්වාස කරනවා ඒකේ ලොකු බලයක් ඇති කියලා. ඉතින් මම අලුතෙන් පර්ස් එකක් ගත්තා. ඉතින් ඒක තමයි මේ ලස්සනට තියෙන්නේ. ඒක පර්පල් කලර් පර්ස් එකක්. ඉතින් මම මේකට මාරම කැමතියි. ඉතින් මම දැන් නම් ලියන්නේ ඩික්ටේෂන් ටිකක් දුන්න අපේ ඉස්කෝලේ. ඉතින් ඒක පාඩම් කරගන්නත් එපා. ඉතින් මම ඒ හින්දා ඒක ලියන්න පටන් ගත්තා. ඉතින් වැඩි සද්ද බද්ද එනවා වැඩි ගණන් ගන්න එපා. ඉතින් මම වොයිස් කරේ නම් රෑ හින්දාම රෑ සද්දේ ගෙදර කට්ටිය කෑ ගහනවා එහෙම ඇහෙන්නේ. ඒව ගැන වැඩි ගණන් ගන්න එපා. ඉතින් ඔයාලා මට හිතෙනවා මේක මම කරපු ප්‍රොඩක්ටිව් ස්ටඩි බ්ලොග් එකක් කියලා. අනිවාර්යෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලා මට ආසයි එක්කෙනෙක් හරි මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියෙනවා නම් ඉතින් මම මාරම කැමතියි ඒකට. මම කැමතියි මම පොඩි තැන ඉඳලා මෙච්චර සාමාන්‍යයෙන් හරි දුරකට ඇවිල්ලා ඉන්න එක ගැන YouTube channel එකේ. හැමෝම අහනවා අලුතෙන් බ්ලොග් දාන්න නැද්ද කියලා. ඉතින් මට වෙලාව තියෙන වෙලාවට තමයි මම දාන්නේ. ඉතින් අපි 10ට ස්ටඩි චැලෙන්ජ් එකක් එහෙමත් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ස්ටඩි ගෲප් එකක් තියෙනවා. ඒකට ජොයින් වෙන්න. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. අනිවාර්යයෙන්ම මේකේ ලින්ක් එක ඕපන් කරලා අනිවාර්යෙන් ඔයාලා ජොයින් වෙන්න. ස්ටඩීස් කරන්න කැමති අය අපිත් එක්ක. ඉතින් ඒක ස්ටඩි චැලෙන්ජ්.
ස්ටඩි කරන්නේ කොහොමද? ස්ටඩි ටිප්ස් ලස්සන ස්ටඩීස් වැඩ තමයි අපි කරන්නේ. ගේම් එහෙමත් තියෙනවා ස්ටඩීස්. ඔයාලත් ජොයින් වෙයි කියලා මම හිතනවා. ඒකත් මම තමයි කරන්නේ. ඔයාලා තව ලොක් ඔෆ් ඇට්‍රැක්ෂන් මම ගෲප් එකකුත් හැදුවා. ඉතින් ගෲප් එකක් නෙමෙයි channel එකක්. ඉතින් ඒකට ජොයින් වෙන්න කියලා මම ඒකත් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. මම තව එකක් හදුවා මට ඒක නම් මතක නෑ. මම ඒකත් දාලා තියන්නම්. ඉතින් මම අලුතෙන් ඔයාලට ආපහු වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් බයි. මම තව හෑර් ක්ලිප් එකකුත් ගත්තා. මට ඒක කියන්න අමතක වුණානේ. ඉතින් ඒක දම් පාට ගත්තේ මම ආසම පාට දම් පාටනේ. ඉතින් මම ඇක්ටික් වීඩියෝ එහෙම ගන්න විදිහත් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. ගොඩක් වීඩියෝ ගේන්නම් මම ඉතින් ඔයාලට. හරි. දැන් එහෙනම් අපි යමු. ඉතින් මේ මම කරන ජර්නි බුක් එක. ඉතින් මේක මමමයි හැදුවේ. ඉතින් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.